නිකන් ඉන්න බැරි එකේ හදන්න ගත්තා කිරි ටොෆි. කිරි ටොෆි උඹ කාලෙක ඇත්තටම හැදුවෙත් නැහැ. ඒ නිසා මෙන්න මේ කන්ඩෙන්ස් මිල්ක් එක දාලා කටුනේ raisins නෑ, just plain milk toffees හදන්න try එකක් ගත්තා. බලමු කොහොමද එන්නේ කියලා. බෝල හරි toffee හරි කැට හරි we'll see how it goes. දැන් ටික හදන් වේගෙන ඉන්නේ. චුට්ටකින් හරියයි කියලා හිතනවා. මේ හරි ටිකක් හයි වෙලා දැන්නේ. චුට්ටක් ගණකම් වෙන්න කියලා හදාගත්ත ලෑල්ලට දාලා කපා ගන්න තමයි තියෙන්නේ. ඒතන මම අද වෙලාවට කපා ගන්න බැරි වුණා. අන්තිමට බෝල කරා. මේ සැරේ එහෙම හරි homemade නේ කිරි ටොෆි හරි කිරි බෝල හරි whatever. මේක හැඳි ගන්න ගමන් තබට චුට්ටක් දාලා මික්ස් කරනවා. මික්ස් කලර් එක නම් හොඳයි නේ ෆ්‍රෙන්ඩ්ස්. දැන් නම් ගොඩාක්ම thick and කලර් එකත් හොඳටම brown වෙලා 5 minutes විතර තියලා බටර් ගාලා හදාගත්ත කන්ටේනර් එකට දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කපන්න try එකක් දෙමු. දැන් බෝල නෙමේ කපන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් අඩිය ඇල්ලුවා. පොඩ්ඩක් කිරි ටොෆි බුල්ටෝ වගේ අඩියක් තමයි තින්නේ. ඒ උනාට should be fine. දුන්නන් කිව්ව කෑල්ලක් කාලා හරිම රසයි කියලා. මේ පොඩි ටොෆි කරන්න පුළුවන් වැඩක සීන්නේකුත් තියෙනලු. ඒ බුල්ටෝ ගැටියන්නේ මේක බෝල කරලා කන්න. කිරි ටොෆි බෝල should be fine man. පොඩ්ඩක් ඇලෙනවා. හැබැයි කපන්නත් පුළුවන්, බෝල හදන්නත් පුළුවන්. look. පොඩි බෝල හදන්නත් පුළුවන්, කපන්නත් පුළුවන්. මේ තමා මගේ කිරි ටොෆි චුට්ටක් අඩිය ඇල්ලුවා.